සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමේ සභාපති වන මම ඇන්ටනි ශාන්ත අප්පුහාමි. මේ දිනවල කවුරුත් දන්න කරුණක් තමා බිත්තරේ සුලභ වෙලා තියෙනවා. මම ගිය නොවැම්බර් මාසේ දෙසැම්බර් මාසේ පැහැදිලිවම කිව්වා සිංහල අවුරුද්දට රුපියල් 30කට වැඩිය බිත්තර මිල යන්නේ නැහැ කියලා. ඒ මම විශාල දැනුමක් තියෙන නිසා තමයි මම එහෙම කිව්වේ. මොකද ලංකාවට නොගැලපෙන විදියට මව්සත්තු ගෙන්වීම ඒකෙන් පැටවු නිෂ්පාදනය වීම ඒ පැටියා ෆාම් වලට දැඩි ඉල්ලුම මත ලබා ගැනීම ඒ ලංකාවේ ඉන්නේ 2 කෝටි 20 ලක්ෂයයි අද ලංකාවට 1 කෝටි 70 ලක්ෂයක් බිත්තර වැටෙනවා. තව මාස 4මාරක පැටවු ඉන්නවා හැදෙන්න. ඒ කියන්නේ ලංකාවේ දැනට සම්පූර්ණ ඉන්නවා 2 කෝටි 40 ලක්ෂයක් 2 කෝටි 60 ලක්ෂයත් අතර ගානක්. එහෙම ඉන්නකොට තමයි අද අපේ රටේ ජනතාවට මේ සුලභ වශයෙන් මේ රුපියල් 20ට 25ට අතර බිත්තරයක් අද වෙළඳ පොලේ තියෙන්නේ. හැබැයි මේක ඊටාම අවාසනාවන්ත කතාවක්. පාරිභෝගික ජනතාව හිතනවා නම් රුපියල් 25න් බිත්තරේ කණ්ඩ මේක වැඩි කල් කණ්ඩ හම්බෙන්නේ නැහැ. මම අද දැඩිසේ කතා කරන්නේ. ඊටාම කනගාටුවෙන් කතා කරන්නේ. බිත්තර ගෙඩියක් කිකිලිට කණ්ඩ දීලා ගණ්ඩ අද රුපියල් 24ක් යනවා. පැටියා මාස 4මාරක් හදලා ඒ කිකිලි බිත්තරේ දාන මට්ටමට ගේන්න 2400ක් 2600ක් විතර මුදලක් යනවා එක කිකිලියෙකුට. එතකොට බිත්තර ගෙඩි 300යි ඒ කිකිලි දාන්නේ. ඒක 2400 300ෙන් බෙදපුවාම රුපියල් 8ක් 9ක් එනවා. අපි 8යි කියමුකෝ. හරි. එතකොට 24යි 8යි 32යි. සාමාන්‍යයෙන් ගොවියෙකුට රුපියල් 32ක් 29ක් 30ක් 32ක් යනවා ලොකු ගොවියෙකුට, මධ්‍යම පාන්තික ගොවියෙකුට, චූටි ගොවියෙකුට රුපියල් 34ක් යනවා. එහෙම යන බිත්තරේ තමයි අද රුපියල් 23 24ට දෙන්නේ. අද වෙනකොට කඩකර උගස් තියලා සුළු ගොවියා සියලුම තමුන්ගේ ආහාර කොටින්ම කණ්ඩ පවා නැහැ. අද බැංකු වලට තමුන්ගේ ඉඩම් සින්න වෙලා මේ සියලුම දේවල් සිද්ධ වුණේ මේ මාස 4-5ක් කාලෙට. හැබැයි මම ඊටාම අනුතුරු වගකීමක් අඟවනවා අගෝස්තු ඉඳන් දෙසැම්බර් වෙනකොට මේක නැවත පාරක් සමහරට රුපියල් 40ට 50ට යන්න ඉඩ තියෙනවා. මොකද දැන් සත්තු විකුණගෙන යනවා. රුපියල් 500ට 530ට තිබිච්ච කරි චිකන් කිලෝ එක අද රුපියල් 240යි. එතකොට ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් කිකිලිය මසර විකුණනවද කියලා ඔබතුමාලාට තේරෙනවා ඇති. ඒ නිසා මම ඊට දැඩිසේ අපේ අණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියනවා, ලාල්කාන්ත ඇමතුමාට කියනවා, කුෂිකර්ම ඇමතුමාට, නියෝජ්‍ය ඇමතුමාට නාමල් කරුණාරත්න මහත්තයාට කියනවා, පාරිභෝගික අධිකාරියේ වසන්ත සමරසිංහ මහත්තයාට කියනවා කරුණා කරලා මේකට මැදිහත් වෙන්න. මේක ඉතා අමාරු යුගයක්. මට ඇත්තටම අයිතියක් නෑ මේ වෙළඳ සංගමයේ වශයෙන් මට මේ කතාව කියන්න. නමුත් මට දවසකට එන කෝල් ප්‍රමාණය ඉතාම දුක්ඛිත තත්ත්වයකට වැටලා තියෙන්නේ. මේක මට හරිම කනගාටුදායක සිද්ධියක්. උදේට මම මේ ටෙලිෆෝන් එක කරන් නැගිට්ටාම මට එන කෝල් වලින් මට කර කියා ගන්න බැරි මට්ටමකට මං අසරණ වෙනවා, මානසිකව වැටෙනවා, අඬනවා මිනිස්සු. ඒ නිසා කරුණාවෙන් මම මේ ඉල්ලන්නේ. දැන් තව ප්‍රශ්නයක්. ගිය මාසේ මාස් කන්නේ මේ බඩේරු ටික කැඩුනා ලංකාවේම. රුපියල් 135ට 140ට තිබිච්ච බඩේරු අද රුපියල් 180යි. අපි ඉල්ලීම් කරා දිගින් දිගටම කුෂිකර්ම ඇමතුමාගෙන් ජනාධිපතිතුමාට ඒක දැනුවත් කරලා අපි ඊටාම සන්තෝෂ වෙනවා. අද වෙනකොට ටොන් ලක්ෂ 3ක් ගේන්න කැබිනට් අප්‍රූවල් එක දුන්නා. අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාට, ලාල්කාන්ත ඇමතුමාට, නියෝජ්‍ය ඇමතුමාට, පාරිභෝගික අධිකාරියේ මේ වසන්ත සමරසිංහ මහත්තයාට ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා ඒ කරපු උදව්වට. ඉතින් අපි ඒ වගේ තව මේකට තව උදව් බලාපොරොත්තු වෙනවා. අහිංසක ගොවියෝ බිත්තරයක් කියන්නේ මන්ද පෝෂණය නැති කරන එකම ආහාරය. අද 100ට 4යි. ලංකාවේ හිඟන්නෙක් ගන්නෙත් නෑ රුපියල් 20ක් අද. එව් එකේ අද බලන්න. අද බනිස් ගෙඩියක් 100යි.
බනිස් ගෙඩියට බිත්තර ගෙඩි 4ක් ගත්ත හැකි. එහෙම රටක්. ඒ නිසා හරිම කනගාටුයි. මේකට වහාම අවශ්‍ය කරුණු කියන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කෑම ප්‍රශ්නේ මේ කෑම ප්‍රශ්නෙට උත්තර සොයා දීලා අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. තව අපිට තියෙන ලොකුම ගැටලු බර ගානක් තියෙනවා. දැන් මේ බිත්තරේට වැට්ටයක් ගහන්න තීරණය කරලා තියෙනවා. වැට් එක ගහන්න කලින් ජනාධිපතිතුමනි අර ගෝවියාගේ ප්‍රශ්න ඉවර කරලා දෙන්න. වැට්ටේ ගහන්න රුපියල් 35 වලින් බිත්තරේ ඇරලා අන්න එතකොටයි මේක ලස්සන වෙන්නේ. අපි වැට් ගහන්න එපයි කියන්නේ වැට්ටේ ගහන්න රුපියල් 35 වලින් බිත්තරේ ඇරලා නැත්තම් කොහොමද මේ වැට්ටේ ගහලා කබලෙන් ලිපට වැටෙන එක වෙන්නේ? අහිංසක ගොවියෝ වයඹ දිස්ත්‍රික්කේ මේ වයම් පළාතේ වැඩිපුරම ඉන්නේ 80%ක් ඉන්නේ ගොවියෝ. ලක්ෂ ගාණක් ජීවත් වෙන්නේ මේකෙන්. ඒ නිසා කරුණාවෙන් ඉල්ලන්නේ මේකට අවශ්‍ය කරන කටයුතු කරන්න කියලා මම ජනතාවගේ පැත්තෙන් ගොවියන්ගේ පැත්තෙන් මම ඔබතුමාගෙන් ජනාධිපතිතුමාගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. අපිට ඉතින් වෙන කීමට ඇත්තම දෙයක් නැහැ. අපිට මේ කෑම ප්‍රශ්නේ විසඳලා දීලා මේ බිත්තරෙත් අපි කියන්නේ කන්න කියලා තමයි ජනතාවට. එහෙම නැතුව මේක බැලන්ස් කරන්න බෑ. එක 2 කෝටි 20 ලක්ෂයක් ඉන්නේ එක්කෙනෙකුට 1 කිකිලියක් ඉන්නවාද බිත්තර කන්න. ඒ කියන්නේ දවස ගානේ ජනතාව බිත්තර කන්න ඕන. ඇතිනේ. දැන් ඔයගොල්ලෝ ඒ කාලේ නම් ඔහොම කිව්වේ නෑනේ බිත්තරේ 70ට 80ට එතකොට ඉන්නේ පාරිභෝගිකයේ පැත්තේ දැන් පාරිභෝගිකයට පැත්තට සම්බන්ධ කරනවා. දැන් පාරිභෝගිකයට අඩු බිත්තර කන්න හම්බ වෙනවා. ඉතින් ඒක හොඳ නැද්ද? හොඳයි. පාරිභෝගිකයට මෙච්චර අඩුවෙන් බිත්තරයක් කන්න දෙන්න විදියක් නැහැ. අඩු ගානේ අපිට රුපියල් 35කටවත් මේ මිල හදලා දෙන්න කියලා ඉල්ලන්නේ. මොකද නිෂ්පාදන වියදම සුළු ගොවියාගේ 34ක්, මහ ගොවියාගේ 29ක් 30ක් 31ක් 32ක් 33ක්. එහෙම තියෙද්දි අපි මේක කබලෙන් ලිපට වැටෙනව ඇරෙන්න වෙන මොකුත් වෙන්නේ නැහනේ. පාරිභෝගික ජනතාවට අපි කැමතියි මේක අඩුව දෙන්න. නමුත් අර ගොවියා හදලා දුන්නොත් ඒ පාරිභෝගික ජනතාවට දෙන්න වෙන්නේ. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලන්නේ මේකට මොකුත් කරන්න බෑ කියලා. ඔව් ඒ හේමාලි කොතලාවලට එහෙම ගණන් මෙමි කිසිම දෙයක් දන්නේ නැහැ. හේමාලි කොතලාවල කියන්නේ මේ නිකම්ම නිකන් කෙනෙක්. දැන් බඩේරකු ටික බෙදලා දෙන්නවත් හරියට පිළිවෙලක් වැඩ පිළිවෙලක් එයා සකස් කරලා නැහනේ. හේමාලි කොතලාවල කියන මැඩම්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න මව්සත්තු ගාන දන්නේ නැහැ. මව්සත්තු ගාන දන්නේ නැති මැඩම් කෙනෙක් අපිට මොකටද? මම කියන්නේ එයා එක්කෝ මේවා තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. අපි යාගෙන් අහපුවා මව්සත්තු වෙන්නේ 83000 යාගේ නියෝජිතව කියන්නේ. අපිට හිතා ගන්න බෑ. මම හිතා වක්කීමෙන් කියනවා අදටත් ලංකාවේ ඉන්නවා 1 කෝටි මේ ලක්ෂ 100 මේ 1,40,000ක් 1,50,000ක් ඉන්නවා මව්සත්තු. අදටත් එහු ඉන්න එක එයා කියන්නේ 65000 85000 ඉලු ඉන්නේ. මාර ගණන් මෙමි. ලංකාවේ කිකිලියක් ගැන දන්නේම නැහැ. මොකටද කියලා හිතනවා හේම්මාලි මැඩම් මේකේ ඉන්නේ. ජනාධිපතිතුමාට නෙමේ අපි මේක කියන්න තිබුණේ. අපි ලාල්කාන්ත ඇමතුමාට වසන්ත සමරසිංහ ඇමතුමාට පාරිභෝගික මේකේ අපි ඒ අයට මේක පැහැදිලි කරලා කියලා තියෙන්නේ. දිගින් දිගටම කියනවා. නමුත් ඒ ඇමතිවරුන්ටත් මම හිතන්නේ සමහර තීරණ ගන්න බැරුව ඉන්නේ. මොකද එකපාරටම බඩිරකු දෙන්නත් බෑ. රයිස් පොලිස් දෙන්නත් බෑ. අපිට තේරෙනවා. අපි නොතේරෙනවා නෙමෙයි. නමුත් ඔය හරි රටකින් දැන් කැබිනට් ඇප්‍රූවල් එක අරන් දීලා තියෙනවනේ. ටොන් ලක්ෂ 3කට මේක ඉක්මනට ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්නම් අර අහිංසක ගොවියා ඉවරයි. මං කියන්නේ හේමමාලි කොතලාවල මැඩම්ගේ වැඩක් තියෙනවා. ඒක එයා ඉක්මනට ඉෂ්ට කරන්න ඕන. නැත්නම් රුපියල් 180ට 190ට බඩේරු වරන් මේ කෑම හදන්න බෑ. මොකද ටොන් එකකට කිලෝ 400ක් දාන්නේ බඩේරුකු. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම කරලා දෙන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලා ඉන්නවා. අනික
හේමාලි මැඩම් පහුගිය කාලේ රුපියල් 17ක් 18ක් නිෂ්පාදන වියදම යනකොට කිව්වා ගණන් හදලා රුපියල් 34ක් යනවා කියලා. 36ක් යනවා කියලා එයාගේ වාර්තාවල මං ඉස්සර මීටින් වල කතා කරා. නමුත් අද කතාවක් නැහැ. මේකට මොකද වෙලා මේ බුත්තර ගෙඩිය රුපියල් 20ට බහැපු හේතුවවත් එයා දන්නේ නැහැ. අපිට හරිම කනගාටුයි. මොකටද එයා ඉන්නේ කියලා. කිසිම පරිපාලනයක් නැති කෙනෙක් මම කුෂිකර්ම ඇමතුමාට කියනවා ලාල්කාන්ත ඇමතුමාට කියනවා කරුණාකරලා ඉක්මනට පරීක්ෂණයක් පවත්වලා මේක යථාවත් කරලා දෙන්න ලස්සන කරලා දෙන්න මේ රට ලස්සන රටක් මේකේ බලන්නකො ඔබතුමාලා ඇවිල්ලා ජනාධිපතිතුමා වෙලා පොඩි කාලයයි අද බිත්තරේ අඩු වෙලා සේරම අඩු වෙලා ජනාධිපතිතුමනි අපිට මේක ඉක්මනට මේක ලෑස්ති කරලා දෙන්න රුපියල් 30කට 35කට මේ බිත්තර ගෙඩිය ගෙනල්ලා දෙන්න අපි ඉල්ලන්නේ එච්චරයි ඔබතුමාට කරන්න පුළුවන් මේ පුංචි දරුවෙක් ආහාර වේලක් ලස්සන්ට ගන්න බිත්තරයක් ඒ නිසා හැම කෙනෙකුටම බිත්තරයක් කන්න පුළුවන් විදියට මේක අපි සකස් කරලා දෙනවා අපිට ওই බඩු ටික විතරක් ගෙනල්ලා දෙන්න කියලායි අපි ඉල්ලන්නේ අපි ඔබතුමාලගේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ කිසිම දෙයක් එපා අපේ ගොවියන්ට හොඳ දේවල් කරන්න පුළුවන් අපිට මේ උදව්ව විතරක් කරලා දෙන්න ඩියුටි අඩු කරලා මේ ගෙනල්ලා ඔබතුමාලා 35ට උඩින් ගියාම වැට්ටේ ගහන්න කිසි ගැටලුවක් නැහැ කිසිම ඉහළයාමක් නැහැ හෙට මේ අනිද්දා නෝම්බි උත්සවේ අද ඔයාට ඕන තරම් මන් දෙන්නම් අද බිත්තර රුපියල් 25න් ඕන තරම් දෙන්න එතකොට තව දින 10යි තියෙන්නේ අවුරුද්දට ලංකාවේ තියෙන ලොකුම අවුරුද්ද මොකුත් එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ උපරිම රුපියල් 30ක් වෙයි කිසිම ගැටලුවක් නැහැ උපරිම 30ක් වෙයි බිත්තර වෙළඳ පොලේ සුලභව තියෙනවා නෑ යන්නේ පැහැදිලිවම යන්නේ පාල්ලහෙන් යන්නේ නිෂ්පාදන වියදම 34යි පාරිභෝගික ජනතාවට 30යි අද මං ඔබතුමාට 25න් දෙනවා කියන්නේ තව දින 10නේ තියෙන්නේ රුපියල් 30න් අඩුව ඕන තරම් බිත්තර දෙන්නම් අපේ ගේ ළඟට එන්න මම බිත්තර ලොරි දෙකක් පටවල් දෙන්න රුපියල් 25 ගානේ දැන් එන්න දැන් දෙනවා කියන්නේ මේ පාර බිත්තර කුඩියට තියෙන අවුරුද්දක් නේ මලගයක් පව් ඒක ඔබතුමාලා මම මාධ්‍යයට ඊටාම දැඩිසේ කියනවා ඔබතුමාලා මේ ගැන පොඩ්ඩක් විවරම් කරලා හොයන්න පව් අහිංසකම එක්කව මං එක්ක එන්න යන්න ඒ දුප්පත් ගොවිය දිහා බලන්න මොකද සල්ලි හම්බ කරපු ගොවිය නෙමෙයි දැන් ඉන්නේ අලුතෙන් මේ සත්තු දාලා මේ දැන් ඉන්නේ ඒ නිසා ඒ ගොවිය අසරණ වෙලා ඉන්නේ මහා පරිමාණ ගොවියෝ ඉතින් යම් කිසි දෙයක් යාලා හොයාගෙන තියෙනවා පහුගිය අවුරුදු 3මාරේ එහෙම ප්‍රශ්නයක් නැහැ අල්ලන් ඉන්නවා එයාලා මේක අල්ලන් ඉන්නවා එයාලට අර නමුත් අර මහ ගොවිය දිහා බලලා අද සත්තු දාපු අය පොඩියට පටන් ගත්ත අය එයාලා දිනු වෙන්නනේ ඒ මිනිස්සු අද කබලෙන් ලිපට වැටිගෙන යන්නේ වැටිලා ඉවරයි තව චුට්ටයි තියෙන්නේ දැන් පාර පස්සේ තුනේ ඔය පොඩි මෝල් ටික වැඩිලා ගියා මහ මෝල් ටික කොහොම යල්ලන් ගියා මේ පාර විතර කරපුවාට අනිවාර්යයෙන් මේක තමයි සිද්ධ වෙන්න යන්නේ ඒ සිද්ධ වෙන්න යන දේ තමයි කිව්වේ ලොකු ගොවියා ඉතුරු වෙයි පොඩි උන් මැරලයි ඒ කියන්නේ පොඩි අය විනාශ වෙයි ඕක තමයි දැන් තියෙන තත්ත්වේ මුළු රටේම තියෙන්නේ ඒ වගේ ප්‍රතිපත්තියක් අද ඔය ඉතින් මහාය ආරක්ෂා වෙන්න අවුරුදු 3මාරක් තිස්සේ හම්බ කරපුවා තියෙනවනේ ඒ අය කොහොමද ආරක්ෂායි තමයි ඒ අයට රුපියල් 10ට නේ 5ට ගියත් ප්‍රශ්නයක් නැහැ මොකද එයාලා කැපැසිටියක් තියෙනවා අල්ලන් ඉන්න අර චූටි මිනිහා ගැන මොකුත් අල්ලන් ඉන්න විදියක් නැහැ මණ්ඩපොළ සරත් කියන පුද්ගලයා ගැන ඉතින් කතා කරලා වැඩකුත් නැහැ මේ අපිට මේ ඒ පුද්ගලයා දැන් අර පෙන්ෂන් ගිය කෙනෙක් වශයෙන් තමයි ඉන්නේ මොකද කිසිම පිළිවෙලක් නැහැ මට පේන්නේ එයාත් මේකෙන් විශ්‍රාම යන්න වගේ යන්නේ